මම හිතුවා මම ටැක්සි කාරයෙක් වෙනවා කියලා. දවසක් මම ඩුබායි වලදී ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ගමනක් යද්දී මට හිතුණා මම ටැක්සි කාරයෙක් වෙනවා කියලා දවසක ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යද්දී ඩුබායි වල ෂේක් සයිඩ් රෝඩ් එක. මොකද මම ලංකාවේනේ මට වෙන්න පුළුවන් ටැක්සි කාරයෙක්. හැබැයි ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න දවසක් එනකන් අපි හැමෝම බලන් හිටියා ලංකාවේ. ඒ ටැක්සි ඩ්‍රයිවර්ලා දකිද්දි. අද දවසක් එනවා අපේ ලංකාවේ ටැක්සි කාර්යයන්ව ටැක්සි ඩ්‍රයිවර්ස්ලා කරන්න අපුඩ ගන්න හැමෝම. ඔය දවස් එනකන් අපි බලන් හිටියේ. අපි හැමෝම මග බලාගෙන හිටියේ ඔය දවස් එනකන්. අපේ කොල්ලෝ රට ගිහිල්ලා ඩිලිවරි බයික්ස් පදිනවා. අපේ කොල්ලෝ රට ගිහිල්ලා ටැක්සි ඩ්‍රයිවර්ස්ලා වෙනවා. ඒ යන්න බැරි කොල්ලෝ ටික මෙහෙට වෙලා ටැක්සි කාර්යෝ වෙනවා. ඒ ටැක්සි කාර්යෝ කරන්නේම මේ සමාජය. සමහරක් වෙලාවට මේ කොල්ලෝ ලොකු හීන තියෙන කොල්ලෝ ලොකු මාලිගාව වගේ ගෙවල් හදන්න ආස තමන්ටම කියලා ත්‍රිවිල් එකක් පැදලා පටන් අරගෙන තමන්ටම කියලා ලෑන්ඩ් ක්‍රූසර් ප්‍රාඩ් එකක් ගන්න හීනමවන කොල්ලෝ හැමදාම ටැක්සි කාරයෙක් වෙලා මැරිලා යනවා. අපිට ඕනේ උනේ මෙයාලට පණ දෙන්න. මෙයාලට ඉතුරුවක් දෙන්න. මොකද්ද මේ ඉතුරුව? මෙයාලා බලාපොරොත්තු වෙනවා ජීවිතේ යම් කිසි සල්ලි ටිකක් ඉතුරු කරන්න. හැමදාම හම්බ කරන ටික මෙයාලා ගිහිල්ලා වියදම් කරනවා. නෝනට දෙනවා, ළමයින්ට දෙනවා. රෑ වියදමට චූටි රුපියල් 200ක් 300ක් සමහරක් විතර ඇති. සමහරක් විතර කන්න නැතුව නිදා ගන්න මේ අපේ ටැක්සි ඩ්‍රයිවර්ස් අපේ රටේ. අපේ සමාජය එයාලව අරගෙන ගිය තැන. අපේ සමාජය එයාලව ගිහිල්ලා තිබ්බ තැන. මේ අපි හැමෝම අපි මම ඔබ ඇතුළු අපි හැමෝම. හැබැයි මෙතනින් එහාට අපි මේක ක්වොලිටි කරන්නයි වෑයම් කරන්නේ ට්‍රූ රූට් එක. ඒක තමයි පරම අධිෂ්ඨානය. ඒක තමයි පරම චේතනාව. ඒක තමයි පරම ඕමනාව මේ රටේ ටැක්සි සංස්කෘතිය අලුතින් ලියන්න.